white browed fantail යන ඉංග්‍රීසි නාමයෙන් හඳුන්වන බැම සුදු පවන් පෙන්ඩාගේ විද්‍යාත්මක නාමය රිපිදුර ආරියෝලා වනවා. සාමකාමී කුරුල්ලකු වන මොවුන් කාක ගණයට අයත් වනවා. ක්‍රියාකාරී පක්ෂියකු වන මොවුන් බොහෝ විට සිය වල්ගය ඉහළ පහළ කරමින් නටන ආකාරයෙන් හැසිරෙනු දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙම කුරුල්ලා සෙන්ටිමීටර් 18ක් පමණ දිගින් යුත් ශරීරයකට හිමිකම් කියන අතර සුදු පැහැති පුළුල් ඇහි බැමක් වලින් යුක්ත වෙනවා. ශරීරය අඳුරු දුඹුරු පැහැයක් හෝ කළු දුඹුරු පැහැයක් ගන්නා අතර කටු කෙළවර සුදු පැහැති තිත්කෙලි දෙකක් දක්නට ලැබෙනවා. පපුව හා යටිබඩ ප්‍රදේශය ගුර ප්‍රදේශයද සුදු පැහැයක් ගන්නා අතර කොට ඇස් කළු පැහැයක් ගන්නවා. යුගල් වශයෙන් සිටීමට කැමැත්තක් දක්වන මෙම සත්වයා සමහර අවස්ථාවල කුඩා කණ්ඩායම් ලෙසද දක්නට ලැබෙනවා. ළඟපාත ඇති අතු අතර ගැවසමින් සිවුරු හඬලනවා වැනි නාදයක් නිකුත් කරමින් විදුලි පංකාවක් ආකාරයට පෙදය විහෙදාලමින් නටන මෙම කුරුල්ලා පාන්කිරිත්තා යන නාමයෙන්ද හඳුන්වනු ලබනවා. මොවුන්ගේ ප්‍රධාන ආහාරය වනුයේ පියාඹන කෘමි සතුන් වෙනවා. ගවයන් වැනි සතුන් අසල ගැවසෙන මැස්සන් වැනි කෘමීන්ද සිය ආහාරයට එක් කරගන්නා නිසා මෙම කුරුල්ලා එඩේර කුරුල්ලා යන නාමයෙන්ද හඳුන්වනු ලබනවා. මොවුන්ගේ අභිජනන කාලය බොහෝ විට අප්‍රේල් මැයි මාසයන් වනවා. ශ්‍රී ලංකාවේදී මෙම කුරුල්ලා වියලි හා අතරමැදි කලාපවල ලදු කැලෑවල වනලැහැබ්වල හා ගෙවතු ආශ්‍රිතව දැකිය හැකි වනවා. මොවුන්ගේ කිරිල්ලිය කුරුල්ලාට වඩා මදක් දුමුරු පැහැයක් ගන්නවා. කෘමිනාශක භාවිතය හේතුවෙන් බඳ වී යාමේ තර්ජනයට ලක් ඇති මෙම කුරුල්ලා දැක ගැනීම අපගේ වගකීමක් වනවා.